ආයුබෝවන් හැමෝටම අදත් ඉතින් ශාන්ති කර්මයක දවල් වැඩ කොටස බලමු. ඉතින් මේ ඉන්නේ අපේ කුසල් මහත්මයා. මෙයා තමයි ඉතින් අද පිදේනි ටික සකස් කරන්නේ. ඉතින් මෙතුමා කරන්දෙනිය ප්‍රදේශයේ මහගොඩ ප්‍රදේශයේ ඉතාමත් දක්ෂ නැට්ටුකාර මහත්මයෙක්, බෙරවාදක ශිල්පියෙක්, මන්ත්‍රාචාර්යවරයෙක් වෙනවා. ඉතින් මේ තමයි අපේ රත්නේ මාමා. මෙයා තමයි ඉතින් ශාන්ති කර්මයක මහ වැඩ කොටස කරන්නේ. ඉතින් මේ ඔයාලා දකින්නේ ආරක්ෂක මුට්ටි වලට ආරක්ෂක බඩු අහුරන විදිය තමයි. ඉතින් මේ තමයි අපේ ඉෂාන් මහත්මයා. එතුමා ඉතින් ඔය කරන්නේ යක්තෝඩු සකසන එක තමයි. මෙවැනි වීඩියෝ බලන්න කැමති හැමෝම මේ වීඩියෝ එක ෂෙයා කරලා මාව ෆලෝ කරලා මට සපෝට් එකක් දෙන්න. පහතරට තොයිල් ශාන්ති කර්ම සම්ප්‍රදාය ගැන කිව්වහම බෙන්තර සම්ප්‍රදායට තියෙන්නේ ඉතාමත් උසස් තැනක්. ඉතින් සංස්කෘතිය සම්ප්‍රදාය එක්ක බැඳුණු මෙවැනි දේ බලන්න දකින්න කැමති හැමෝම මාව ෆලෝ කරලා තව කෙනෙක්ට දකින්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඔයාලට විශේෂ මතක් කිරීමක් තමයි මේ කරන්නේ. මෙවැනි ගොක්කොල කැටයම් කපන්න ආසාවෙන් ඉන්න සහ ඉගෙන ගන්න ආස කට්ටියට මගෙන් මේ පිහිය ඕඩර් කරලා ගන්න පුළුවන්. ඔයාලත් කැමති නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා මෙවැනි පිහියක් ඕඩර් කරලා ගන්න.